Hi guys, welcome to Cinescape YouTube channel. ඉතින් අද අපි බලන්න යන්නේ 2011 රිලීස් වුණ Limitless කියන ෆිල්ම් එක. අද කතාවෙන් කියවෙන්නේ ඩ්‍රග් එකක් නිසා 100%ක් මොලේ පාවිච්චි කරන්න ලැබුණ පුද්ගලයෙක්ගේ කතාවක්. තමන් ගැනවත් හිතන්නේ නැති දුප්පත් වෙලා ඉඳපු කොල්ලෙක් කෝටිපතියෙක් වෙලා සමාගම් ගණනක අයිතිකාරයෙක් වෙලා මෙන්න මේ ඩ්‍රග් එක නිසා මේ දේවල් ගැන දැනගන්න කතාව අවසානයේ තෙක් අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි යමු කතාවට. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි එඩි කියන්නේ. කතාව ආරම්භයේදීම එඩි තට්ටු ගානක බිල්ඩින් එකක උඩ තට්ටුවේ ඉඳලා පහළට පනින්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ වෙලාවේ එඩිව හොයාගෙන මිනිස්සු වගේක් මේ බිල්ඩින් එකට ඇවිත් ඉන්නවා. ඒගොල්ලෝ මිනිස්සු දෙන්නෙක්වත් මරලා දාලා එඩිගේ ගෙදර එහා පැත්තේ මිනිහයටත් වෙඩි තියලා මරලා දානවා. ඊට පස්සේ ඒ මිනිස්සු සෙට් එක එඩිගේ ගෙදරට ඇතුල් වෙන්න දොර කඩන්න try කරනවා. ඒත් මේ මිනිස්සුන්ට අහු වෙලා වේදනාව විඳලා මැරෙනට වඩා සූසයිඩ් කරගෙන මැරෙන එක හොඳයි කියලා තමයි එඩිට මේ වෙලාවේ හිතෙන්නේ. ඊට පස්සේ චිත්‍රපටිය අපිව අවුරුද්දක් අතීතයට අරගෙන යන අතර සම්පූර්ණයෙන් වෙනස් මනුස්සයෙක් විදිහට තමයි එඩි ඉන්නේ. බාර් එකේ දවල් වෙලාවක මෙයා බොනකොට තමන්ගේ නවකතාව ගැන වටේ ඉන්න අයට කියන්න උත්සාහ කරත් පේනවා යාව කවුරුත් ගණන් ගන්නේ නැහැ කියලා. ඒ වගේම පේනවා එඩිටත් මේ නවකතාව ලියන්න පුළුවන්ද කියලා විශ්වාසයක් නැහැ. ඒකෙන් අපිට තේරුම් යනවා මෙයා ලේඛකයෙක් කියලා. ඊට පස්සේ ගෙදර යන එඩි එයාගේ නවකතාව ලියන්න ගන්නවා. ඒත් කතාව ටයිප් කරන්න ගත්තම තමයි එයාට ඒක ගැන කිසිම අයිඩියා එකක් නැහැ. දින සති මාස ගණන් ගෙවිලා ගියත් එඩිට මේක ගැන කිසිම අයිඩියා එකක් නැති නිසා මෙයාට මේක ලියා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ දවසක එඩිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වන ලින්ඩිව හම්බ වෙන්න යනවා. එඩි මේ වෙනකන් හරි ජීවත් වුණේ ලින්ඩි දෙන සල්ලි වලින්. එඩිගේ මේ සැලකිල්ලක් නැති ජීවන රටාව හේතුවෙන් ලින්ඩිට දැන් ඕනේ එඩිගෙන් වෙන් වෙන්න. ඒත් එඩිට ඕනේ ජීවිත කාලෙම ලින්ඩිත් එක්ක ඉන්න ඕනි කියලා. ඒ ගැන ලින්ඩිට තේරුම් කරලා දෙන්න. ලින්ඩි කියනවා එඩිට එයාව ප්‍රොපෝස් කරන්න එපා කියලා. මොකද මේ එඩි කොලෙජ් එකෙන් අයින් වුණ ගමන් මෙලිසා කියලා කෙල්ල එක්ක කසාද බැඳලා තියෙනවා. ඒත් ටික කාලෙකින් දෙන්න ගැලපෙන්නේ නැහැ කියලා මෙලිසා එඩිව දාලා ගිහින් තියෙනවා. එතකොට එඩි කියනවා එයා මොනා වුණත් ලින්ඩිට ආදරෙයි කියලා. ඉතින් එඩිට මෙහෙම එයාගේ ජීවිතය ගැන හිත ආපහු යද්දි එයාට එයාගේ කලින් මස්සිනා ඒ කිව්වේ මෙලිසගේ මල්ලි අවුරුදු 9කට පස්සේ තමා මෙහෙම හම්බ වෙන්නේ. එයා අහනවා එඩිගෙන් ඔයා තාමත් නවකතාව ලියන්න try කරනවා ගමන්ද ඉන්නේ කියලා. එතකොට එඩි කියනවා එයාට පොතක් ලියන්න කොන්ට්‍රැක්ට් එකක් හම්බෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ වර්න් එඩිගේ නවකතාව ගැන දැනගන්න ඕනි කියලා එඩිව බා එකකට එක්කන් යනවා. ඊට පස්සේ එඩි වර්න්ගෙන් මෙලිසා ගැන අහන්න ගන්නවා. මෙලිසා හොඳ ජොබ් එකක් කරගෙන ළමයි දෙන්නෙක් එක්ක සතුටින් ඉන්නවා කියලා වර්න් කියනවා. ඉතින් නවකතාව ගැන අහන්න ගත්තම තමා එඩි කියන්නේ එයා ඒ නවකතාව ලියන්නවත් පටන් ගත්තේ නෑ කියලා. එතකොට වර්න් අහනවා ඔයාට ඒකට ක්‍රියේටිව් අදහස් එන්නේ නැති එකද ප්‍රශ්නේ කියලා. වර්න් කියනවා ඒකට ඔයාට උදව් කරන්න පුළුවන් කියලා. කොහොම වුණත් මේ වර්න් කියන්නේ කලින් ඩග් ඩීල් කරපු කෙනෙක්. ඊට පස්සේ එඩි වර්න්ගෙන් අහනවා ඔයා තාමත් ඩග් ඩීල් කරන එකද කරන්න කියලා. ඊට පස්සේ වර්න් එයා ගාව තියෙන සුපිරි ඩග් ටැබ්ලට් එකක් එඩිට දෙනවා. වර්න් කියනවා ඒක හැම ලැබ් ටෙස්ටින් එකකින්ම පාස් වෙලා තියෙන්නේ කියලා. ඒක ලබන අවුරුද්දේ තමා මාකට් වලට යන්නේ කියලා. සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට මොලේන් 120යි පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මේ ඩ්‍රග් එක යූස් කරාම මොලේ 100%ක්ම පාවිච්චි කරන්න පුළුවන් කියලා වර්න් කියනවා. එයා ඒ ඩ්‍රග් එකෙන් එකක් එඩිට පෙන්නනවා. ඒත් එඩි නම් ඒක ගන්න කැමති වෙන්නේ නැහැ. ඒ වුණාට වර්න් මිල අධික ඩ්‍රග් ටැබ්ලට් එක එඩිට දීලා තව ඕනි වුණොත් එයාට කතා කරන්න කියලා එයාගේ විසිටින් කාඩ් එකත් එඩිට දීලා යනවා. ඊට පස්සේ එඩි මේ ඩ්‍රග් ටැබ්ලට් එක ටිකක් බලලා විසිටින් කාඩ් එකත් අරගෙන ගෙදර යනවා. ඉතින් ජීවිතේ අන්තිම වැටලා එඩිට තව නැති වෙන දෙයක් නැති නිසා වර්න් දුන්න ටැබ්ලට් එකත් කටේ දාගෙන එඩි ගෙදර යන්න පඩිපෙළ නගිනවා. එඩිගේ අවාසනාවට මේ වෙලාවේ එඩිගේ ගෙදර අයිතිකාරයාගේ වයිෆ් වන වැලරි එඩිව දකිනවා. ඉතින් එඩි මාස ගානකට ගෙදර කොලිය ගෙවල නැති නිසා වැලරි එඩිට හොඳටම බනිනවා. ඒත් ටැබ්ලට් එක නිසා මොනවා වේද කියලා හිත ඉන්න එඩිට මේ වෙලාවේ වැලරි කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඉන්නකොට එඩි පාවිච්චි කරපු ටැබ්ලට් එක එකපාරටම වැඩ කරන්න ගන්නවා. එතකොට එඩිට එයාගේ වටේ තියෙන හැම දෙයක්ම වගේ වෙනස් විදිහට පේන්න ගන්නවා. වටේ තියෙන පොඩි දේවල් පවා නෝට් වෙන්න ගන්නවා.
ඒ නිසා එඩි වැලරි එක්ක බුද්ධිමත් විදිහට කතා කරන්න ගන්නවා. එඩි දකිනවා වැලරිගේ බෑග් එකේ තියෙන පොතක චූටි කොටසක්. ඒකෙන් එඩි දැනගන්නවා එයා ලෝ කොලෙජ් එකේ ඉගෙන ගන්න කෙනෙක් කියලා. එඩි ඒ ගැන වැලරිගෙන් අහනකොට වැලරි කියනවා ඒ පොත ගැන දන්නේ කොහොමද කියලා. එඩි ඒ පොත මෙලිසා එක්ක ඉගෙන ගන්න කාලේ උඩින් පල්ලෙන් බලලා තියෙනවා. ඒත් එඩිට ඒකේ තියෙන පොඩි කරුණු පවා මතකෙට එන්න ගන්නවා. එඩි මේ පොත ගැන වැලරිට විස්තර කරනකොට වැලරි එඩි ගැන ගොඩක් ඉම්ප්‍රෙස් වෙන්න ගන්නවා. ඉතින් ඊට පස්සේ වැලරිගේ ඒ ප්‍රොජෙක්ට් එක සඳහා එඩිත් උදව් වෙනවා. අන්තිමට එඩි වැලරිය එක්ක ඇඳේ තමයි නතර වෙන්නේ. ඊට පස්සේ ඒ ඔක්කොම ඉවර වෙලා එඩි ගෙදර යනවා. ඒ වුණාට එඩි මෙච්චර කල් ජීවත් වුණේ රූම් එක කුණු ගොඩක් වගේ තියාගෙන. එයාට හිතෙනවා මිනිස්සෙක්ට මෙහෙම ජීවත් වෙන්න බැහැ කියලා. ඊට පස්සේ එඩි රූම් එක පිරිසිදුව තියාගන්න රූම් එක ක්ලීන් කරන්න ගන්නවා. ඉතින් එඩිට හිතෙනවා මේ ටැබ්ලට් එක නිසා පිරිතුරු ෆ්‍රෙෂ් කෙනෙක් විදියට හිතන්න පුරුදු වෙලා කියලා. ඊට පස්සේ එඩි මෙච්චර කාලයක් එයාට ලියාගන්න බැරුව තිබ්බ නව කතාව ලියන්න ගන්නවා. ඉතින් ඊළඟ දවස උදා වෙනවා. එඩි නැගිටිනකොට එයා යූස් කරපු ටැබ්ලට් එකේ පවර් එක දැන් නැහැ. ආපහු සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒත් එඩිට මතක් වෙනවා එයා නව කතාව ටිකක් ලියලා ඉවර කරා කියලා. ඊට පස්සේ එයා ඒක අරගෙන එඩිටර්ට ගිහින් දෙනවා. එඩි කියනවා ඒක කියවලා බලන්න කියලා. ඉතින් එඩිටර්ට ඒ කතාව සෙට් උනේ නැත්තම් එඩිට දුන්න ඇඩ්වාන්ස් එක ආපහු දෙන්නම් කියලා එඩි එතනින් යනවා. ඉතින් එඩි ගෙදර යනකොට එඩිටර්ගෙන් එඩිට වොයිස් මැසේජ් එකක් ඇවිත් තියෙනවා. ඇත්තටම එඩිගේ නව කතාව එඩිටර් ගොඩක් කැමතියි. එඩි නැවත එයාට කතා කරන්න හැදුවත් ආයෙ ෆෝන් එක තියෙනවා. එයා දැන් දන්නවා වර්න් එයාට දීපු ටැබ්ලට් එකේ සුපර් පවර් එකක් තියෙනවා කියලා. එඩිට ඒ ටැබ්ලට් එක තව ඕනි වෙනවා. එයා වර්න්ගේ අර විසිටින් කාඩ් එකත් අරගෙන වර්න්ව හොයාගෙන යනවා. වර්න් දොර ඇරියට එඩිට පේනවා එයා ඉන්නේ කාගෙන් හරි හොඳටම ගොටි කාලා කියලා. ඒත් එයාට කවුද ගැහුවේ කියලා වර්න් එඩිට කියන්නේ නැහැ. මේ වෙලාවේ තමා වර්න් එඩිට කියන්නේ ඒ ටැබ්ලට් එක ලැබ් ටෙස්ටින් වලින් පාස් එකක්වත් රජයේ අනුමත එකක්වත් නෙමෙයි කියලා. එයා කලින් කිව්වේ බොරු කියලා. ඉතින් ඉලීගල් ඩ්‍රග් එකක් වුණත් එඩිට දැන් ඒක ඕනි වෙනවා. එඩි කියනවා ඒ වගේ ටැබ්ලට් ටිකක් එයාට දැන් ඕනි කියලා. වර්න් කියනවා අපි ඒක ගැන පස්සේ කතා කරමු. මුලින්ම මට උදව්වක් කරනවද කියලා. ඊට පස්සේ වර්න් එයාගේ රූම් එකේ කී එකක් එඩිට දෙනවා. දීලා කියනවා මට මේ ඉන්න තත්ත්වෙන් එළියට යන්න බෑ. එයාට අවශ්‍ය කැමයි ඇඳුම් ටිකකුයි අරන් එන්න කියලා. ඉතින් එඩිට මේ වෙලාවේ ටැබ්ලට් එක ඕනි නිසා වර්න් කියන දේ අහලා එයාට අවශ්‍ය කැමයි ඇඳුනුයි අරන් එනවා. ඉතින් එඩි මේ ටිකත් අරන් වර්න්ගේ රූම් එකට යනවා. එඩිට පේනවා කවුරු හරි මුළු රූම් එකම ඇදලා මොනවා හරි හොයලා තියෙනවා කියලා. එතකොට සැටිය ගාව ඉන්න වර්න් ළඟට ගියාම තමා එඩි දන්නේ කවුරු හරි වර්න්ට වෙඩි තියලා මරලා දාලා කියලා. එතකොට එඩි හොඳටම බය වෙලා පොලිසියට කෝල් කරනවා. මෙයාට එකපාරටම තේරුම් යනවා කඩා වැදපු මිනිස්සු මත්ද්‍රව්‍ය හොයලා තියෙනවා කියලා. හැබැයි මේ මිනිස්සුන්ට මේ මත්ද්‍රව්‍ය හොයාගන්න බැරි වෙලා කියලා. ඒ නිසා එඩි ඉක්මනට අත් දෙකට ග්ලව්ස් දෙකක් දාගෙන ඒ ටැබ්ලට් එක හොයන්න ගන්නවා. ඊට පස්සේ එඩිට අවන් එකේ තිබිලා නෝට්බුක් එකකුයි සල්ලි මිටියකුයි අර ටැබ්ලට් ගොඩකුයි හම් වෙනවා. ඉතින් මේ වෙලාවේ පොලිසියෙන් ආපු නිසා එඩි මේ ටික හංග ගන්නවා. එඩි ඊට පස්සේ පොලිසියට ගිහින් කට උත්තර දෙනවා. මේ වෙලාවේ පොලිසියට කෝල් කරන මෙලිසා එඩිට කතා කරනවා. ඉතින් අවුරුදු 10කට පස්සේ තමා මෙලිසා එඩිට කතා කරන්නේ. මෙලිසා කියනවා වර්න්ගේ අවසන් කටයුතු වලට එන්න එපා කියලා. මේ වැඩ ඉවර වුණාම මෙලිසම එඩිට කෝල් එකක් ගන්නවයි කියලා. එඩි පොලිසියෙන් එළියට එද්දි එයාව කවුරුයි ෆලෝ කරනවා වගේ දැනුන නිසා එඩි ඉක්මනට ගෙදර යනවා. ඊට පස්සේ එඩි ගෙදර ගිහින් අර වර්න්ගේ ගෙදරින් හම්බුණ සල්ලි මිටිය ගණන් කරලා බලනවා. කොහොම වුණත් දැන් එඩි ගාව අර ටැබ්ලට් ගොඩක් තියෙනවා. එඩි ඒකෙන් දැන් යූස් කරනවා. ඒ නිසා එඩිට ආයේ මුළු ලෝකෙම රයිට් විදිහට පේන්න ගන්නවා. කොහොම වුණත් එඩිගේ බුද්ධි මට්ටමින් කලින් වගේ ඉහළ යන්න ගන්නවා. ඊට පස්සේ එයා ගිහින් එයාගේ හෙයාර් ස්ටයිල් එක වෙනස් කරගන්නවා. ඒ වගේම එයා අඳින පළඳින විදිහට එයාගේ බෝඩ් ලැන්ග්වේජ් එකද එයා සම්පූර්ණයෙන් වෙනස් කරගන්නවා. ඊට පස්සේ එඩි දවස් 4ක් ඇතුළත එයාගේ නවකතාව ඉතුරු ටික ලියලා ඒක එඩිටර්ට ගිහින් දෙනවා. ඉතින් මේ ටැබ්ලට් එකේ පවර් එක තියෙන දවසයි එඩි ඒ කාලේ ඇතුළත අසීමිත දේවල් කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඉතින් එඩිට දවස් 3ක් ඇතුළත පියානෝ එකක් වාදනය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම එයාට ඇහෙන හැම භාෂාවක් වගේම කතා කරන්න හැකියාව ලැබෙනවා. එඩි මැතමැටික්ස් පාවිච්චි කරලා පොකර් ගේම් එක දිනනවා. ඉතින් එඩි බුද්ධිමත් නිසා කාලයක් අසනීප වෙලා ඉඳපු නැන්දර කරන්න ඕන ට්‍රීට්මන්ට් අම්මට කියනවා.
එඩීට මේ තියෙන එක හැකියාවන් භාවිතා කරලා කෙල්ලොන්න ආකර්ෂණය කරගෙන ඒගොල්ලෝ එක්ක විනෝද වෙන්න හැකියාව ලැබෙනවා. එඩී ගොඩක් බුද්ධිමත් නිසා එයාත් එක්ක කතා කරන්න මිනිස්සු ගොඩක් කැමති වෙනවා. එහෙම එඩීගේ දැනුමට ඉම්ප්‍රෙස් වුණ කෙවින් එයාගේ විසිටින් කාඩ් එක දීලා කියනවා එයාත් එක්ක වැඩ කරන්න කැමතියි කියලා. ඉතින් එඩීගේ මේ ටැබ්ලට් එකේ පාවේක නිසා ගොඩක් පොහොසත් කෙල්ලෝ කොල්ලෝ ටිකක් යාළුවෝ විදිහට හම්බෙනවා. දවසක් යාළුවෝ එක්ක එඩී ට්‍රිප් එකක් යනවා. ඒ වෙලාවේ එඩී මුහුදට පනිනවා. එතකොට එඩීට හිතෙනවා මේ ටැබ්ලට් එකේ තියෙන පවර් එකෙන් මීට වඩා දෙයක් කරන්න ඕනි කියලා. එඩීට ඕනි නවකතා ලියනට වඩා දෙයක් කරන්න. ඊට පස්සේ එඩී කොටස් වෙළඳ පොළ ගැන හොඳට හොයලා බලනවා. ඊට පස්සේ වර්න්ගේ ඉතුරු වෙලා තියෙන ඩොලර් 800 යොදවලා එඩී දවස් දෙකෙන් ඩොලර් 2000ක් හොයා ගන්නවා. එහෙම මේ සල්ලි වල අගය දවසින් දවස වැඩි වෙනවා. ඒ නිසා එඩීට එකපාර විශාල මුදලක් කොටස් වෙළඳ පොළට ආයෝජනය කරන්න ඕන වෙනවා. ඒත් එඩී වගේ අයට බැංකුවලින් ණය මුදල් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා එඩී එක් පුද්ගලයෙක්ගෙන් ණයට සල්ලි ඉල්ලගෙන යනවා. එඩී ඒ කෙනාගෙන් ණයට ඩොලර් ලක්ෂයක් ඉල්ලනවා. ඒ පුද්ගලයා එඩීට ඩොලර් ලක්ෂයක මුදලක් දීලා කියනවා ඔයා සල්ලි වෙලාවට නොදුන්නොත් අපි ආව නොමර මරනවා කියලා. ඊට පස්සේ එඩී කෙවින් කිව්ව විදියට කම්පැනි එකක ජොබ් එකකට යනවා. ඉතින් එඩී සතිය ගානේ එයාගේ සල්ලි කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරනවා. එයා සතිය ගානේ එයාගේ පාවිච්චි කරන ඩ්‍රග් ටැබ්ලට් ගානත් වැඩි කරනවා. එඩී මෙහෙම දවස් ගානේ කොටස් වෙළඳ පොලෙන් ගොඩක් උපයනවා දැකලා හැමෝම ගොඩක් පුදුමයෙන් වගේ බලන් ඉන්නවා. ඉතින් මේම ටික දවසක් ගෙවිගෙන යද්දි කෙවින් එඩීට කෝල් කරලා කියනවා කෙවින්ගේ බොස් එඩීව හම්බෙන්න ඕනි කිව්වා කියලා. ඉතින් එඩී ලින්ඩිව හම්බුන වෙලාවේ කෙවින්ගේ බොස් ඒ කියන්නේ වෑන් ලූන් එඩීව හම්බෙන්න ඕනි කිව්ව එක ගැන ලින්ඩිට කියනවා. වෑන් ලූන් කියන්නේ කෝටිපති බිස්නස් කාරයෙක්. ඉතින් මේ වගේ කෙනෙක් එඩීව මීට් වෙන්න ඕනි කිව්ව එක ගැන ලින්ඩිට හිතා ගන්න බැරි වෙනවා. මේ වෙලාවේ එඩී ඉතාලි භාෂාවෙන් කෑම ඕඩර් කරනවා. මේක දැකපු ලින්ඩිට පුදුම හිතෙනවා. ඉතින් මෙච්චර දවසක් කාලා කන්න විදියට ලින්ඩිත් එක්ක හිටපු එඩී ලින්ඩිගෙන් සමාව ගන්නවා. ඉතින් එඩී මේ වෙලාවේ ලින්ඩිගෙන් අහනවා කොහොමද ඔයා මෙච්චර කාල මාත් එක්ක ඉඳියේ කියලා. එතකොට ලින්ඩි කියනවා ඒත් ඇත්තටම එඩීට ආදරය කරපු නිසා කියලා. කොහොම වුණත් එඩීට ඕනි ආයේ ලින්ඩි එක්ක සම්බන්ධය පටන් ගන්න. ඊට පස්සේ මේ දෙන්නත් එක්ක ආදරයෙන් ඉන්නකොට එඩී දකිනවා අර කලින් න්යාගේ පස්සෙන් ආපු පිරිමි කෙනා බලාගෙන ඉන්නවා. ඉතින් එදා රෑ එඩී එළිය බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ එඩීට එකපාරටම කලන්ත ගතියක් දැනෙන්න ගන්නවා. කොහොම වුණත් මේ ටැබ්ලට් එකේ සයිඩ් ඉෆෙක්ට්ස් ටික එඩීට දැනෙන්න ගන්නවා. ඉතින් අනිත් දවසේ එඩී ටැබ්ලට් එකක් පාවිච්චි කරලා වෑන් ලූන් මීට් වෙන්න යනවා. වෑන් ලූන් එඩීව දැක්ක ගමන් එයාගේ රහස මොකක්ද කියලා අහනවා. ඉතින් එඩී කියනවා එයාගේ රහස භාවනා කරන එක කියලා. එඩී එක කතා කරාම කාල් එඩී ගැන ඉම්ප්‍රෙස් වෙනවා. ආපහු යන ගමන් කාල් එඩී කම්පැනි එකේ ෆයිල් එකක් දීලා ඒ ගැන විස්තර කරන්න කියනවා. ඉතින් ගමනාන්තයට යන එක වෙලාව ඇතුළත හැම ෆයිල් එකක්ම බලලා කම්පැනි එක ගැන විස්තර කියන්න කියලා. ඉතින් එඩී දක්ෂ කෙනෙක් කියලා පිළිගන්න කාල්යාව හෙටම මීට් වෙන්න කියලා කියනවා. කාල් ඉම්ප්‍රෙස් කරගන්න පුළුවන් වෙච්ච එකට සතුරු වෙච්ච එඩී ගෙදර ඉන්නේ නැතුව පාර දිගේ ඇවිදගෙන යනවා. එඩී හිතනවා යාට කාල්ගේ කම්පැනි එකේ CEO වෙලා දවසක යාගේ මේ පවර් එකෙන් එයාට මේ රටේ ජනාධිපති වුණත් වෙන්න පුළුවන් කියලා. එකපාරට මෙයාට මේ ටැබ්ලට් එකේ සයිඩ් ඉෆෙක්ට්ස් දැනෙන්න ගන්නවා. මෙයා ඊට පස්සේ බාර් එකක් ගාවට යනකන් ඇවිදගෙන යනවා. මෙයාට හිතා ගන්න බෑ එයා කොහොමද මෙතනට ආවේ කියලා. ඊට පස්සේ එයා කෙල්ලෙක් එක්ක පාටි එකේ ඉන්න අතර එයා තව කෙල්ලෙක් එක්ක හෝටලයකට යනවා. ඒ අතරේ අර මිනිස්සයා එඩීව ෆලෝ කරනවා. එඩීට පේන්න ගන්නවා. ඊට පස්සේ එඩී ආයේ තව තැනක ඉන්නවා. ඒ වෙලාවේ මිනිස්සු වගේක් එඩීට ගහන්න එනවා. ඒත් එඩීට ෆයිට් කරන්න බෑ. ඒ වෙලාවේ එඩීට මතක් වෙනවා එයාගේ ෆයිට් ගැන බලපු ෆිල්ම් එකක්. ඒ නිසා එඩී ඒ විදියට ෆයිට් කරලා ඒ අයගෙන් බේරෙනවා. ඉතින් මේ විදියට තනින් තැනට ගිහින් අන්තිමට නතර වෙන්නේ ලොකු පාලමක් ළඟ. අර පහුණු කාලය ඇතුළත කොහෙද ගියේ මොකද්ද උනේ කියලා එඩීට මතක නැහැ. එඩීගේ කකුල් දෙකත් ඇවිද ගන්න බැරි තරමට රිදෙන්න ගන්නවා. මේ නිසා එඩී අමාරුවෙන් තමයි ගෙදර යන්නේ. පහුවදා උදේ නැගිට්ටම තමා එයාට තේරුම් යන්නේ එයා ගන්න ටැබ්ලට් එක නිසායි මෙයාට මෙහෙම වෙන්නේ කියලා. ඒත් අද තමයි කාල්ල මුණ ගැහෙන්න යන්න තියෙන්නේ. කාල්ල ඉම්ප්‍රෙස් කරලා මේ ජොබ් එක ගන්න නම් එඩීට මේ ටැබ්ලට් එක යූස් කරන්නම වෙනවා. ඒ නිසා එඩී ඒ ටැබ්ලට් එක යූස් නොකර කාල්ල මීට් වෙන්න යන්න තීරණය කරනවා. නිසා එඩී ෆයිල් එක ඇනලයිස් කරන්න try කරනවා. ඒත් එඩීට කිසි දෙයක් තේරෙන්නේ නැහැ.
ඉතින් එඩි කෙවින්ට කෝල් කරලා කියනවා අද මට සනීප නැති නිසා කාල්ලා මීට් එන්න වෙන්නේ නැහැ කියලා. අද එඩිව ටෙස්ට් කරන දවස නිසා කෙවින් කියනවා එඩිට අද දවස මිස් කරගන්න එපා කියලා. ඉතින් ඒ නිසා එඩි කාල්ලා මීට් වෙන්න යනවා. එඩි ටැබ්ලට් එක යූස් කරපු නැති නිසා කාල් අහන කිසි ප්‍රශ්නයකට මේ වෙලාවේ එඩිට උත්තර දෙන්න බැරි වෙනවා. ඉතින් මේ වෙලාවේ නිවුස් වලට පෙන්නනවා හොටෙල් රූම් එකක මරලා දාලා තියෙන කෙල්ලෙක් ගැන. එතකොට එඩිට මතක් වෙනවා ඊයේ රෑ හොටෙල් රූම් එකකට මේ කෙල්ලත් එක්ක ගියා කියලා. එඩිගේ අවධානය සම්පූර්ණයෙන්ම නිවුස් එකට යනවා. එඩි කාල්ගේ පොඩි වෙලාවක් ඉල්ලලා ඊට පස්සේ එතනින් ටිකක් එළියට යනවා. ඊට පස්සේ එඩි ගෙදර යනවා. එයාට කලින් දවසේ දේවල් මතක නැති නිසා එඩිට හිතා ගන්න බෑ එයා දේ කෙල්ලව මැරුවේ කියලා. ඊට පස්සේ මෙලිසා එඩිට කෝල් කරලා අහනවා වර්න් ඔයාට මොනවා හරි දෙයක් දුන්නද කියලා. එහෙම දුන්න නම් ඒක ගොඩක් භයානක දෙයක් කියලා කිව්වම එඩිට මෙලිසාව මීට් වෙන්න ඕනි වෙනවා. ඒත් මෙලිසට එයාව හම්බෙන්න ඕනි නෑ. ඒත් එඩි මෙලිසාව හම්බ වෙන්න ඕනි කියලා බැගෑපත් වෙන්න ගන්නවා. එඩිට මේ වෙලාවේදී තේරෙනවා මේ ටැබ්ලට් එක පාවිච්චි කරන තවත් අය ඉන්නවා කියලා. මේ වෙලාවේ එඩි වර්න්ගේ ගෙදරින් හම්බුන නෝට්බුක් ටිකක් චෙක් කරලා බලනවා. ඒක තිබිලා එඩිට හම්බෙනවා තවත් මේ ටැබ්ලට් පාවිච්චි කරපු අයගේ ෆෝන් නම්බර්ස්. ඊට පස්සේ එඩි එළියට ගිහින් මේ නම්බර්ස් එකින් එක ඩයල් කරලා බලනවා. ඒත් මේ ලිස්ට් එකේ ඉන්න ගොඩක් අය මැරිලා. ඉන්න අයත් ඉන්න ලෙඩ වෙලා ICU එකේ. ඊට පස්සේ එඩි මේකේ තියෙන තවත් නම්බර් එකකට කෝල් එකක් ගන්නවා. එතකොට ඒක එඩි මේ ඉන්න හරියෙන්ම රින් වෙන්න ගන්නවා. මෙතන ඉන්නේ මෙච්චර කාලයක් එඩිය ෆලෝ කරගෙන ආපු මිනිස්සයා. එඩි මේ වෙලාවේ මේ කෝල් අරන් තියෙන්නේ ඒ මිනිස්සයාට. ඊට පස්සේ ඒ මිනිස්සයා එඩියව පන්නගෙන එන්න ගන්නවා. එඩි එතකොට කොහොම හරි එතනින් බේරිලා වෙන තැනකට යනවා. ඊට පස්සේ එඩි මෙලිසට හම්බෙමුකුව රෙස්ටුරන්ට් එකට යනවා. මේ වෙලාවේදී මෙලිසා දැක්කේ එඩි හොඳටම ෂොක් වෙනවා. ගොඩක් ලස්සනට ස්මාර්ට් විදියට ඉඳපු මෙලිසා දැන් ඉන්නේ අඳුර ගන්නවත් බැරි විදියට වෙනස් වෙලා. ඒ වගේම ගොඩක් අසනීපෙන් මෙලිසා කියනවා ටැබ්ලට් එක නිසා නේද එඩි මෙහෙම වෙනස් වෙලා ඉන්නේ කියලා. ඉතින් මෙලිසත් අවුරුදු ගණනකට කලින් මේ ටැබ්ලට් එක පාවිච්චි කරලා තියෙනවා. මෙලිසා ටැබ්ලට් එකෙන් බොස්ට ඉම්ප්‍රෙස් කරලා ජොබ් එකේ ටොප් ලෙවල් එකකටම ගිහින් තියෙනවා. ඒත් ටික කාලයක් යනකොට ඒ ටැබ්ලට් එක ගැන බය හිතුන නිසා එයා ඒක යූස් කරන එක නතර කරලා තියෙනවා. ඒකෙන් පස්සේ මෙලිසා හොඳටම අසනීප වෙන්න ගත්ත නිසා එයා වර්න්ව හම්බ වෙන්න ගිහින් තියෙනවා. එතකොට තමයි ඒ ටැබ්ලට් එක පාවිච්චි කරන හැමෝම මැරෙන කතාව වර්න් මෙලිසාට කියලා තින්නේ. ඒකෙන් පස්සේ මෙලිසා ඒ ටැබ්ලට් එක පාවිච්චි නොකරපු නිසා එයාගේ ජීවිතේ බේරිලා තියෙනවා. ඒත් මෙලිසා ගොඩක් අසනීප වෙලා තියෙනවා. මෙලිසට මේ වෙනකොට ඇවිද ගන්න පවා අමාරුයි. මෙලිසට පේනවා ටැබ්ලට් එක පාවිච්චි නොකරපු නිසා එඩි ඉන්නේ අසනීපෙන් කියලා. ඉතින් මෙලිසා කියනවා ඔයා ටැබ්ලට් එක ගන්න එක නතර කළොත් ඔයා මැරෙයි කියලා. ඒ නිසා මාත්‍රාව ටිකෙන් ටික අඩු කරන්න කියලා. ගෙදර ගිය ගමන්ම ඒ ටැබ්ලට් එක පාවිච්චි කරලා ඉන්න කියලා. එතකොට එඩි මෙලිසගෙන් අහනවා මේ ටැබ්ලට් එක හදන්නේ කොහෙද කියලා. ඒත් මෙලිසා ඒ ගැන දන්නේ නැහැ කියලා එතනින් යන්න යනවා. ඉතින් එඩි ගෙදර යන ගමන් ඉන්නකොට එඩි ඩොලර් ලක්ෂයක් ඉල්ලගත්ත මැරයා සල්ලි ඉල්ලලා එඩිට ගහනවා. මේ වෙලාවේ එඩි ටැබ්ලට් එක පාවිච්චි කරන්න හදනවා දකින්න මැරයා ඒ ටැබ්ලට් එක අරගෙන එයා යූස් කරනවා. ඊට පස්සේ එඩි බැංකුවට ගිහින් මැරයාට දෙන්න තියෙන සල්ලි අරන් දෙනවා. එතකොට ඒ ටැබ්ලට් එක මාරයි කියලා ඒක ගැන අහන්න ගන්නවා. එතකොට එඩි කියනවා ඒක ඇස්ප්‍රින් එකක් විතරයි කියලා. ඉතින් ටැබ්ලට් එක පාවිච්චි කරපු නැති නිසා ටික වෙලාවක් යනකොට එඩිට හොඳටම අමාරු වෙන්න ගන්නවා. ඒ නිසා අමාරුවෙන්ම ලින්ඩිගේ ඔෆිස් එකට යනවා. මෙහෙම ලින්ඩි ළඟට යන එඩි ඇදගෙන වැටෙනවා. ටැබ්ලට් එකක් ගන්න නම් එඩිට ලින්ඩිගේ ගෙදර අතර ඕනි. එඩි ඒක හංගලා තියෙන්නේ ලින්ඩිටත් හොරෙන් ලින්ඩිගේ ගෙදර. මේ වෙලාවේ කරන්න දෙයක් නැති නිසා හැම දෙයක්ම එඩි ලින්ඩිට කියනවා. ඒ වෙලාවේ තමා ලින්ඩි දැනගන්නේ එඩිගේ මේ සම්පූර්ණයෙන්ම වෙනසට හේතුවේ ටැබ්ලට් එක කියලා. ඉතින් එඩි කිව්ව නිසා ලින්ඩි ගෙදර ගිහින් එඩි අර හංගලා තියෙන ටැබ්ලට් පැකට් එක ගන්නවා. ඊට පස්සේ ආපහු එන්න කැබ් එකකට නැග්ගම ලින්ඩි දකිනවා අයාව කවුරුන් මිනිස්සෙක් ෆලෝ කරනවා කියලා. ඒක දැකපු ලින්ඩි එඩිට කෝල් කරලා ඒක ගැන කියනවා. ඊට පස්සේ ට්‍රැෆික් එකට වාහන නතර වුණාම වාහනයෙන් බැහැලා ඒ මිනිස්සයා ලින්ඩිගේ වාහනේ ගාවට එනවා. ඉතින් ඒකට බය වුණ ලින්ඩි වාහනයෙන් බැහැලා දුවන්න ගන්නවා. එතකොට ඒ මිනිස්සයාත් ලින්ඩි පස්සෙන් පන්නගෙන දුවගෙන එනවා. ඒ නිසා ලින්ඩි මග ඉන්න මිනිස්සු දෙන්නෙක්ගෙන් උදව් ඉල්ලනවා. ඊට පස්සේ මේ මිනිස්සයා පිහියෙන් ඇනලා ඒ දෙන්නා මරලා දානවා. ඒකට හොඳටම බය වුණ ලින්ඩි දුවගෙන ගිහිල්ලා ඒක තැනක හංගලා එඩිට මේ ගැන කියනවා. ඊට පස්සේ එඩි ලින්ඩිට කියනවා ටැබ්ලට් එකෙන් එකක් පාවිච්චි කරන්න කියලා.
ජීවිතේ බේරගන්න වෙන ක්‍රමයක් නැති නිසා ලින්ඩි මේ ටැබ්ලට් එකක් යූස් කරනවා. ඊට පස්සේ ලින්ඩි එඩීටත් ටැබ්ලට් එකෙන් එකක් දීලා දෙන්නම එදා රෑ මේ හොටෙල් එකේ නතර වෙනවා. ලින්ඩි දැන් මේ ටැබ්ලට් එකේ පවර් එක ගැන දන්නවා. ඒත් ලින්ඩි උදේ එඩීට කියනවා එයාට මේ ටැබ්ලට් වල පවර් එක ඕනි නෑ කියලා. ලින්ඩි කැමති එඩි ඒ ටැබ්ලට් එක අතෑරලා කලින් විදියටම ඉන්නවට. ඒක නිසා ප්‍රශ්නයක් නැතුව දියුණු වෙන්න එයාට ප්ලෑන් එකක් තියෙනවා කියලා එඩි ලින්ඩිට කියනවා. ඒත් ඒකට එච්චර කැමැත්තක් නැතුව ලින්ඩි එතනින් යනවා. ලින්ඩි යන දිහා බලන් ඉන්න එඩි දකිනවා එයාට පොලිස් සල්ලි දුන්න මැරයා එඩි පල්ලෙහාට එනකම් බලන් ඉන්නවා කියලා. ඉතින් එඩි ගිහින් ඒ මැරයාත් එක්ක කතා කරනවා. ඉතින් මේ මැරයා ඇවිත් තියෙන්නේ එඩිගෙන් අර ටැබ්ලට් එක ඉල්ල ගන්න. ඒ මැරයා ඩ්‍රග් ටැබ්ලට් එක ඉල්ලලා එඩිට තර්ජනය කරනවා. ඒ නිසා එඩි ඒ ටැබ්ලට් එකෙන් ටිකක් මැරයාට දෙනවා. ඉතින් මේ නිසා එඩි යාගේ ආරක්ෂාවට බොඩිගාර්ඩ්ලා දෙන්නෙක්වත් අරගන්නවා. එඩි ඒ දෙන්නට කියනවා කාටවත් සැක නොහිතෙන්න ටිකක් දුරින් එයා ෆලෝ කරන්න කියලා. ඒත් එඩි එදා මීටින් එකේ මගින් ගිය එකට කාල්ට තරහ ගිහින් ඉන්නේ. එඩි කියනවා එයා එදා ලෙඩ වෙලා ඉඳී කියලා. ඉතින් කොහොම හරි එඩි කාල් ෂේප් කරගෙන එයත් එක්ක වැඩ කරන්න ගන්නවා. මිලිස කියපු විදිහට තමයි දැන් ඩ්‍රග් එක සාමාන්‍ය මාත්‍රාවට යූස් කරන්නේ. ඒත් දැන් මේ ටැබ්ලට් එක ටිකෙන් ටික ඉවර වෙනවා. ඒ නිසා එඩි සයන්ටිස්ට් කෙනෙක්ව හම්බෙන්න ගිහින් එයාට ඩොලර් මිලියන 2ක් දෙන්නම් කියලා ඒ ඩ්‍රග් එක ආයෙ හදන්න කියලා එඩි කියනවා. අන්තිමට සල්ලි නිසා ඒ සයන්ටිස්ට් එඩිගේ වැඩේ බාර ගන්නවා. ඉතින් හොටෙල් රූම් එකේ මැරුණු කෙල්ලගේ කේස් එකට එඩිව සැක හිතිලා පොලිසිය එඩිව හොයාගෙන ප්‍රශ්න කරන්න එනවා. ඉතින් එඩි අප ලබා දීමට ගොඩක් ප්‍රසිද්ධ නීතිඥවරුන් තමා බඳව ගන්නේ. ඊට පස්සේ එයා වෑන් ලූන් එක්ක එකතු වෙලා අර ගොඩක් වැදගත් මීටින් එකට සහභාගී වෙලා ඉන්නේ. හැබැයි මෙයා දකිනවා මීටින් එකේ නායකයා අසනීප වෙලා ඉන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ තීරණය කරනවා ගිවිසුම අත්සන් කරන්න නැවත හෙට හමු වෙමු කියලා. රැස්වීමෙන් පස්සේ වෑන් ලූන් එඩි එක කතා කරනවා. එතකොට වෑන් ලූන් එඩිට කියනවා කවදාවත් එයාව දාලා ගිහිල්ලා එයාට තරහකාරයෙක් වෙන්න එපා කියලා. ඊට පස්සේ එඩි ගෙදර යනකොට එයා දකිනවා කාමරේ සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා. ඊට පස්සේ එයා හිතනවා අර ෆිල්ම් එකේ මුලදී පෙන්න තට්ටු මහල් නිවාසය මිලදී ගන්නවා කියලා. ඊට පස්සේ එයාට ණය දුන්න පුද්ගලයා මුණ ගැසෙනවා. පේනවා එයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කියලා. ඊට පස්සේ එයා එඩිට කියනවා එයාට තව ටැබ්ලට් එකක් අවශ්‍යයි කියලා. නැත්තම් මෙයා පොලිසියේ සැකකාරයෙක් කියලා මෙයා දන්න හැමෝටම කියනවා කියලා. ඊළඟ දවසේ වෑන් ලූන් සහ එඩි මේ කිවිසුම අත්සන් කරගන්න තමයි බලාගෙන ඉන්නේ. හැබැයි ඒ වුණත් එයා එතනට ආවේ නැහැ. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ එයාගේ බිරිඳ එතනට එනවා. ඇවිත් හෙලි කරනවා එයා හොඳටම අසනීපෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ ඇයි කියනවා එයාට හොඳ වුණ ගමන් අනිවාර්යෙන් කිවිසුම අත්සන් කරනවා කියලා. ඉතින් මේ දෙන්න අයව එතනින් එළියට අරගෙන එනකොට එඩි පුදුමයටපත් වෙනවා. ඇය කාර් එකට නගිනකොට ඇයට දොර අරින පුද්ගලයා කලින් දවසේ මෙයාගේ පිටිපස්සෙන් ෆලෝ කරගෙන ආපු අර මිනිහා කියලා. ඉතින් මේ වෙලාවේ එඩිට තේරෙනවා මේ ටැබ්ලට් එක නැති නිසා තමයි මොහු ලෙඩ වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා තමයි අර පුද්ගලයා එඩි පසුපස එන්නේ අර ඩොක් ටැබ්ලට් එක ලබා ගන්න. එඩි නීතිඥවරයා එක්ක පොලිසියට එන අතර ඒගොල්ලෝ සැකකාරයන් ඔක්කොම අරන් ගියත් පේනවා වාසනාවකට යාව තෝරගන්නේ නැහැ. එඩිට ණය දුන්න මිනිස්සයා බලන් ඉන්නවා දැකලා එයා තීරණය කරනවා ගෙදර යන්නේ නැතුව නැවතත් වෑන් ලෝන්ගේ කාර්යාලයට යනවා කියලා. ඉතින් මේ වෙලාවේ එයාට තේරෙනවා එයාට ටැබ්ලට් එකක් අවශ්‍යයි කියලා. ඒ නිසා එයා කෝට් එකේ රහසිගත තාක්කුවේ දාලා තියෙන ටැබ්ලට් එකක් ගන්න බාත්රූම් එකට යනවා. එතකොට එඩි දැනගන්නවා එයාගේ සාක්කුවේ තිබ්බ ටැබ්ලට් පැකට් එක නැහැ කියලා. එඩි හොඳටම කලබල වෙලා එයාගේ ඔෆිස් එකට යනකොට එයාගේ නමට පාර්සල් එකක් තියෙනවා. ඒක විවෘත කරලා බලන එඩි හොඳටම කලබල වෙනවා. බලනකොට ඒක ඇතුලේ තියෙන්නේ එයාගේ බොඩිගාර්ඩ්ලා දෙන්නගේ අත් දෙක. ඒක දැකපු එඩි ඉක්මනට ගෙදර යනවා. එතකොට ටීවී එකේ හෑන්ගේ වයිෆ් වගේම ලොය කතා කරනවා එඩි දකිනවා. එතකොට හෑන්ගේ ලෝය එඩි හය කරපු ලොයමයි කියලා. එතකොට තමා එඩි දකින්නේ. එතකොට එඩිට තේරුම් යනවා කෝට් එක ගත්ත වෙලේ තමා මොරිස් එයාගේ ටැබ්ලට් පැකට් එක ගත්තේ කියලා. ඒ කියන්නේ ලෝය. එතකොට දොරට තට්ටු කරන සද්ද ඇහිලා එඩි ගිහින් බලනකොට දකින්නේ මැරයා එඩි ඉන්න තැන හොයාගෙන ඇවිත් කියලා. ඒ නිසා තමයි එඩි මේ බිල්ඩින් එකෙන් බිමට පැනලා සූසයිඩ් කරගන්න හදන්නේ. මොකද මැරයන්ට අහුවෙලා දුක් විඳලා මැරෙනවට වඩා සූසයිඩ් කරගෙන මැරණ එක හොඳයි කියලා තමා එඩිට මේ වෙලාවේ සිහි වෙන්නේ. කොහොම වුණත් මේ සීන් එක තමා ෆිල්ම් එකේ පටන් ගන්න තැන දැක්කේ. මේ වෙලාවේ යාට මතක් වෙනවා එඩි ටැබ්ලට් දාන ටින් එකේ තව එක ටැබ්ලට් එකක් ඉතුරු වෙලා තියෙනවා කියලා.
මේ මැරයින්ගෙන් බේරෙන්න නම් එඩීට ටැබ්ලට් එක යූස් කරන්න වෙනවා. ඊට පස්සේ එඩී ඉක්මනට ඒ ටැබ්ලට් එක හොයා ගන්නවා. අන්තිමට එඩී ටැබ්ලට් එක අතර ගද්දි දොර කඩාගෙන ඇතුළට එන මැරයා ගහපු පාරකට ඒ ටැබ්ලට් එක වැටෙනවා. එතකොට මේ මැරයාගේ ගෝලයාගේ ඒ ඩ්‍රග් ටැබ්ලට් එක ගැන අහලා එඩීට හොඳටම ගහන්න ගන්නවා. ඉතින් එඩී කියන්නේ එයා ටැබ්ලට් දැන් පාවිච්චි කරන්නේ නැති නිසා එයා ගාව දැන් ටැබ්ලට් නැහැ කියලා. එතකොට ඒ මැරයා කියනවා එඩී ටැබ්ලට් එකවත් පාවිච්චි කරන්න දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ මැරයා එඩීගේ ඉස්සරහම ඒ ඩ්‍රග් එක පාවිච්චි කරලා පෙන්නනවා. එඩී නම් කරන්නේ ඒ ටැබ්ලට් එක කටේ දා ගන්නවා. ඒත් මේ මැරයා නම් ඩ්‍රග් එක එයාගේ අතේ නහරයකට ඉන්ජෙක්ට් කර ගන්නවා. ඒකෙන් කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ. ඒ වගේම පව එකත් වැඩි කාලයක් රැඳිලා තියෙනවා. ඉතින් ඩ්‍රග් එක තියෙන තැන අහගන්න ඕන නිසා මැරයාගේ පීසෙට් එකෙන් පිහියක් අරගෙන එඩිට වද දෙන්න පටන් ගන්නවා. ඉතින් එඩි එතන තිබුණු පිහියක් කලින්ම හංගගෙන ඉඳපු නිසා ඒකෙන් මැරයාට ඇනලා මැරයාව මරලා දානවා. ඒත් ගොඩක් අමාරුවෙන් ඉන්න එඩි එතනම ඇදගෙන වැටෙනවා. එඩි මැරෙන්න යන එක නවත්තන්න පුළුවන් ඩ්‍රග් එකට විතරයි. ඒ ඩ්‍රග් එක දැන් තියෙන්නේ මැරයාගේ ලේවල. මේ වෙලාවේ මැරයාගේ ඇඟින් ගලන ලේ ටික එඩි දිහාවට ගලාගෙන එනවා. ඉතින් ජීවිතේ බේර ගන්න වෙන විකල්පයක් නැති නිසා එඩි ලේ ටික බොන්න ගන්නවා. ඉතින් එඩිට ඒ ඩ්‍රග් එකේ පවර් එක ලැබුණාට පස්සේ අර මැරයාගේ ගෝලියෝ දෙන්නවත් එතනම මරලා දානවා. ඉතින් ඊට පස්සේ එඩි හෑන්ගේ ඩ්‍රයිවර්ව හම්බ වෙන්න හොස්පිටල් එකට යනවා. ඉතින් එතකොටත් හෑන්ගේ ජීවිතේ නැති වෙලා ඉවරයි. එතකොට එඩි ඩ්‍රයිවර්ට කියනවා මොරිස් හෑන්ට දෙන්න ඩ්‍රග් ටැබ්ලට් එක හොරකම් කරා නම් හෑන් මැරුණේ කොහොමද කියලා. එතකොට හෑන්ට දෙන්න හොරකම් කරපු ටැබ්ලට් ටික මොරිස් තියාගෙන ඉඳලා තියෙනවා කියලා අන්න එතකොට තමයි ඩ්‍රයිවර් දැනගන්නේ. ඒ නිසා එඩි එක ගිහින් ඒ ඩ්‍රයිවර් මොරිස්ව මරලා දානවා. ඊට පස්සේ මොරිස් හංගලා තිබ්බ ඩ්‍රග් ටැබ්ලට් එක එඩිට ආයෙ ලැබෙනවා. ඉතින් මේම අවුරුදු ගාණක් ගත වෙලා යනවා. එඩි යාගේ ස්ටයිල් එකත් වෙනස් කරගෙන අලුත් කෙනෙක් විදිහටයි ඉන්නේ. දැන් ඩ්‍රග් එක කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැතුව හරියට යූස් කරන හැටි එඩි දන්නවා. ඒ නිසා අලුත් ප්ලෑන් එකකට අනුවයි එඩි වැඩ කරන්නේ. එඩි කියන්නේ දැන් වෙනම ලෙවල් එකක ඉන්න බිස්නස්මන් කෙනෙක්. එයාටම කියලා ෆර්මස් බිස්නස් කම්පැනි එකක් තියෙනවා. මේ වෙද්දි දවසක් කාල් එඩිව මීට් වෙන්න එනවා. ඉතින් මේ වෙලාවේදී කාල් එඩිට කියනවා එයා මේ ඩ්‍රග් එක ගැන දන්නවා කියලා. ඉතින් දැන් එඩිට මේ ඩ්‍රග් ටැබ්ලට් එක හදා දෙන්නේ අයිබන් කියන ලැබ් එකෙන්. ඒත් මාස ගානකට කලින් කාල් ලැබ් එක මිලට අරගෙන තියෙනවා. කාල් හදන්නේ මේ ගැන එඩිට කියලා එයාව බය කරගන්න. ඊට පස්සේ කාල් එඩි එක ලන්ච් එකකට එළියට යනවා. මේ වෙලාවේ එඩි කාල්ට කියනවා මේ ඩ්‍රග් එක නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා එඩි මෙච්චර කල් හිතුවේ නෑ කියලා. මොකද මේ වෙනකොට එඩිට මේ ලෝකේ කාටවත්ම නැති පවර් එකක් තියෙන නිසා. ඒකෙන් එඩිට අනාගතේ වෙන දේවල් පවා කියන්න පුළුවන්. ඒකට උදාහරණයක් විදිහට ඒගොල්ලන්ගේ ඉස්සරහා වෙන්න යන කා ඇක්සිඩන්ට් එකක් ගැන එඩි කාල්ට කියනවා. ඉතින් එඩි කිව්ව විදිහටම කාර් එක ඇක්සිඩන්ට් වෙනවා. ඊට පස්සේ එඩි බලෙන්ම කාල්ගේ පපුවට අත තියලා කාල්ට තියෙන ලෙඩ ගැනත් කියනවා. මේවා අහපු කාල් ගොඩක් ෂොක් වෙනවා. ඉතින් මෙතනින් පස්සේ එඩි බ්ලැක්මේල් කරන්න බැහැ කියලා දැනගත්ත කාල් මෙතනින් යනවා. ඊට පස්සේ එඩි ලින්ඩි එක්ක ලන්ච් එකක් ගන්න යනවා. ඉතින් මේ විදිහට තමා ලින්ඩි එඩි දෙන්නා හැමදාම සතුටින් ජීවත් වෙන්නේ. ඉතින් මේ විදිහටම තමා අද කතාව ඉවර වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ කතාව අන්තිම වෙනකන් බැලුවා නම් ලයික් එකකුත් දාලා අපේ සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් එකක් දීගෙන යන්න. එහෙනම් අපි නැවත අලුත් රිවිව් එකකින් හම්බෙමු.